Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා A level හරි O level හරි ලියුවට පස්සේ ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මම ඊළඟට කරන්න කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔයා ළඟමයි. ඔයා වෙන කාගෙන් හරි අහුවා කියලා ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔයා 10 දෙනෙක්ගෙන් අහුවොත් 10ක් දේවල් කියයි. මොකද ඒ අයට හරි ගියපු විදිය. ඒ අය හිතන විදියට තමයි යාළුවෝ උත්තර දෙන්නේ. හැබැයි සමහර විට ඒ කියන දේවල් ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා දැනගන්න ඕනේ ඒ දේවල් වලින් ඔයාට හරියන විදිය කොහොමද තෝරගන්නේ කියන එක දැනගන්න. දැන් ඔයා O level ලිව්වා කියලා හිතන්නකෝ. O level වලින් පස්සේ ඉස්සරහට මොකද කරන්න කියන එක තීරණය කරාට පස්සේදී ඉදිරි අනාගතයේම තීරණය වෙන්නේ ඔයා ඒ ගන්න ඩිසිෂන් එක උඩ. ඒක නිසා අපි හරි ඩිසිෂන් එක හරි වෙලාවෙදී හරි තැනදී ගන්න දැනගන්න ඕනේ. ඒ වෙනුවෙන් මම එක්ස්පීරියන්ස් කරපු දේවල් එක්කලා ඔයාලට පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න හිතුවා. එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා. හරි. O level හරි A level හරි ලියලා රිසල්ට් එනකන් යම් කිසි කාලයක් බලන් ඉන්න වෙනානේ. අන්න ඒ කාලේ තමයි ඔයාගේ ජීවිතේ වටිනම තීරණාත්මක නිදහස්ම කාලේ. ඒ කාලේ මං නම් හිතුවා ඒ දවස් එක්සෑම් ලියලා මාස ගාණක් ඉන්න ඕනේ රිසල්ට් එනකන්. ඉක්මන රිසල්ට් දුන්න නම් අපිට ඉක්මනට දේවල් කරගන්න පුළුවන් නේ. එහෙම කියලා හිතුවා. හැබැයි මම දැන් හිතනවා අපිට හම්බෙන පීරියඩ් එක තමයි වටිනම කාලේ. අපි හරියට වැඩක් ගන්නවා නම් හරියටම වටින කාලේ තමයි ඒක. හැබැයි අපි ඒක හරියට යූස් කරන්නේ නැහැ. දැන් හිතන්න ඔයා O level ලිව්වා කියලා. ඉස්සර විදියට නම් දෙසැම්බර් මාසේ O level ලිව්වට පස්සේදී මාර්තු අග අප්‍රේල් මුල වගේ රිසල්ට්ස් එනවා. අපි හිතමු අපිට රිසල්ට්ස් එන මාස 3ක් යනවා කියලා දල වශයෙන්. එහෙම හිතුවොත් එක්සෑම් ලියලා ඉවරුණ ගමන් මොකක්ද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් කට්ටිය ජොබ් කරනවා. තව පිරිසක් ඉන්නවා කෝස් කරන්න යනවා. ඉංග්‍රීසි ස්පෝකන් කෝස් කියයි, කම්පියුටර් කෝස් කියයි, ඔහොම කියලා කෝස් කරන්න යනවා. තව පිරිසක් ඉන්නවා A level වලට ක්ලාස් යන්න පටන් ගන්නවා. ඊට පස්සේදී තව පිරිසක් ඉන්නවා මොකුත්ම කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඔය හතර ගොල්ලම සමහර වෙලාවට උතනින් බහුතරයක් දෙනා ඔය දේවල් කරන්නේ කිසිම තේරුමක් නැතුව. හරි අරමුණක් නැතුව. මොන දේ කරන්නත් අපිට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට වැරදුනත් ඒ දේවල් හරියට හදාගෙන මොනවා හරි අපිට ප්ලෑන් එකක් තියෙනවා නම් අපිට දෙයක් වැරදුනොත් අපි දන්නා අපි මේ පාරේ තමයි ගියේ අපිට වැරද්ද හදාගන්න හරිම ලේසි. අපිට ප්ලෑන් එකක් තිබ්බොත්. ප්ලෑන් එකක් තිබුණ නැති වුණොත් අපි අතරමං වෙනවා. ඊළඟට දැන් මම මේ උදාහරණයක් විදිහට O level වලින් පස්සේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කියලා කියන්නේ ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ලේසි වෙන නිසා. එහෙම නැතුව O level වලට කලින් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඔයා මේක බලන ඔයා grade 6 වලද grade 10 වලද එහෙම නැත්නම් graduate කෙනෙක්ද undergraduate කෙනෙක්ද ඕන කෙනෙක් ඔයා අදාළ විදියට මේක ගැට ගහගන්න. හරි. ඔන්න ඔයා හිතන්න ඔයා දැන් ඉන්නේ ඔයා O level exam එක ලියලා එතනින් පස්සේ ඔයා මොකක්ද කරන්නේ කියන එක තීරණය කරන තැන. ඔයා A level කරනවද? A level කරනවා නම් මොන ස්ට්‍රීම් එකෙන්ද කරන්නේ? A level නොකරනවා නම් මොනවද කරන්නේ? මම නම් කියන්නේ කවදාවත් ඉගෙන ගන්න එක නතර කරන්න කියලා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ඉගෙන ගන්න. ඊළඟට ඔයා ප්ලෑන් කරන්න රිසල්ට්ස් එනකන් තියෙන පීරියඩ් එකේ ඔයා මොනවද කරන්නේ? ඔයා ඩිසයිඩ් කරන්න මොකක්ද කරන්න කියන එක. ඔයා මුලින්ම කල්පනා කරන්න තව අවුරුදු 10කට 20කට පස්සේ ඔයා කොතනද ඉන්න ඕනේ? ඔයා මොන පොසිෂන් එකකද ඉන්න ඕනේ? ඔයා කොයි වගේ සැලරි එකක්ද ඔයා ගන්න ඕනේ? ඔයා කොයි විදියටද ජීවත් වෙන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕන. දැන් අපි චූටි කාලේදී නම් අපෙන් කවුරු හරි අහුවොත් ඔයා ලොකු වුණාම කවුද වෙන්නේ කියලා අපි කියයි ටීචර් කෙනෙක් වෙනවා, ડોක්ටර් කෙනෙක් වෙනවා, කොහොම කතා කියයි. හැබැයි මම නම් කියන්නේ අපෙන් කවුරු හරි ඇහුවොත් අපි කවදක හරි දවසක කවුද වෙන්නේ කියන එක ඒක ඉතින් අපිට එහෙම පොසිෂන් එකක් මත කියන්න බෑ. මම නම් කියන්නේ අපි ඩිසයිඩ් කරන්න ඕන අපි කොයි විදියටද ඉන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදියට මට ඕනේ තව අවුරුදු 20කින් හොඳ ගෙයක් හදලා හොඳ වාහනයක් මගේම කියලා අරගෙන ඒ විදියට ජීවත් වෙන්න නම් ඔයා කොයි විදියටද වැඩ කරන්න ඕනේ? ඔයා කොයි විදියේ ප්ලෑන් එකක්ද තියෙන්න ඕනේ? ඔයාට
ඔයා ටාගට් කරන පොසිෂන් එකට ගිහිල්ලා ඔයා හිතනවා ටීචර් කෙනෙක් වෙන්න කැමතියි කියලා. ඔයා ටීචර් කෙනෙක් වුණොත් ඔයාට ඒ කියන තැනට අවුරුදු 20කින් යන්න පුළුවන්ද? අවුරුදු 10කින් යන්න පුළුවන්ද? අන්න එහෙම තමයි මම නම් හිතන විදියට හිතන්න ඕනේ. සමහර විට මේක වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. මේක මම හිතන විදිය. එතකොට ඔයා නිකමට ඔයා ප්ලෑන් එකක් හදාගන්න ඒ තැනට යන්න නම් ඔයා කොයි දේවල්ද කරන්න ඕනේ කියලා. ඊට කලින් ඔයා මුලින්ම ස්ටඩි කරන්න ඔයා ගැන. ඔයාට තියෙන ටැලන්ට් මොනවාද? ඔයාට තියෙන දක්ෂතා මොනවාද? එහෙම කියලා ඔයාවම ඇනලයිස් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාට හොඳට ලියන්න පුළුවන්, හොඳට සින්දු කියන්න පුළුවන්, හොඳට චිත්‍ර අඳින්න පුළුවන්, ඔය මොනවාම හරි ස්කිල් එකක් තියෙනවා කියන්නකෝ. ඔයාට ඒ ස්කිල් එක ඩිවෙලොප් කරොත් සමහර විට ඔයා යන්න හිතාගෙන ඉන්න පොසිෂන් එකක් තියෙනවානේ. ටීචර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම්, එහෙම නැත්නම් ඉංජිනේර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට අර ඔයාගේ ස්කිල් එකක් ඩිවෙලොප් කරගත්ත කියලා අරකට බාධාවක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් සමහර විට මම දන්න අයත් ඉන්නවා එයාලගේ ජොබ් එක නෙමෙයි එයාලා අර සයිඩ් බිස්නස් එකක් විදියට හරි පටන් ගත්තු එයාලගේ ස්කිල්ස් වලින් දියුණු කරගත්තු දේ තමයි පස්සේ කාලෙකදී ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ. ඒ වගේ ඔයාලට එහෙම දැන් ලංකාවේ විදියට නම් එක ජොබ් එකක් කරලා හොඳට ජීවත් වෙන්න බැහැ. ඒක නිසා අපි දැනගන්න ඕන කොහොමද ඒ දේවල් බැලන්ස් කරගන්නේ කියන එක. එතකොට ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නවද වෙන මොනවා හරි දැන් උදාහරණයක් විදියට හිතන්න ඔයාලට භාෂා 4ක් පුළුවන් කියලා. අපිට සිංහල පුළුවන් කොහොමද? ගොඩක් වෙලාවට ඉංග්‍රීසිතුත් මේ වෙද්දි ගොඩක් අයට පුළුවන්. එහෙම බැරි අය ඉන්නේ ගොඩක් කලාතුරකින්. හරි. ඊට අමතරව ඔයාලට වෙන ටැමිල් හරි ප්‍රේන්ච් හරි ජර්මන් ඔහොම ලැන්ග්වේජස් තියෙනවානේ. ඒ ලැන්ග්වේජ් එකක් පුළුවන් කියලා හිතන්නකෝ. ලැන්ග්වේජ් දෙකක් තුනක් පුළුවන්. ඔයාට පුළුවන් ලැන්ග්වේජස් ක්ලාස් පටන් ගන්න. හරිද? හැබැයි ඒවට හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඔයා නිකම් මේ ඔයා චුට්ටක් දැනගත්ත කියලා එහෙම පටන් ගන්න යන්න එපා. ඉස්සෙල්ලා ඔයා ක්වොලිෆයිඩ් කරගෙන ඉන්න ඕනේ. ඔයාට හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඔයාට පුළුවන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදියට වැඩ කරන්න. ඊට පස්සේදී ඔයාට ටුවරිස්ට්ලා ගයිඩ් කරන්න පුළුවන්. ඔය වගේ එක පැත්තකින් ගත්තොත් අපිට ඉස්සරහට ගොඩක් දුර යන්න පුළුවන්. ඕනම ෆීල්ඩ් එකකට තියෙනවා ලොකු ගමනක්. ඒක නිසා මම නම් කවදාවත් කියන්නේ නැහැ මොනම ෆීල්ඩ් එකක්වත් මොනම ජොබ් එකක්වත් පහත් කරලා මේක ලොකුයි මේක පොඩි එහෙම කියලා කියන්නේ නැහැ. අපිට අපේ ස්කිල්ස් අනුව අපි දැනගන්න ඕනේ අපි යන්න ඕනේ කොයි පාරේද කියලා. එතකොට ඔය කාලය ඔයාලට රත්තරන් හා සමානයි කියලා හිතාගෙන හරි ප්ලෑන් එකක් හදාගෙන කවුරුත් කියන නිසා නෙමෙයි ඔයාවම මම කියවනේ ඔයාවම ඇනලයිස් කරන්න කියලා. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාට තීරණ ගන්න එතකොට පහසුයි. ඔයා මොකක්ද ඊළඟට කරන්න කියන එක. අනිත් අයගෙන් උපදෙස් ගන්න එක වෙනම දෙයක්. හැබැයි ඒ උපදෙස් ක්‍රියාත්මක කරද්දී ඔයා දැනගන්න ඕනේ ඔයා මේ කරන දේ හරිද? ඔයාට තව අවුරුදු ගානකින් මොනවාද ලැබෙන රිසල්ට් එක කියන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. හැබැයි මෙහෙමයි අපි ප්ලෑන් එකකට වැඩ කරා කියලා ඒ ප්ලෑන් එක අනුවම වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ නේද? ඒක අපි කවුරුත් දන්නවා. හැබැයි අපි ප්ලෑන් එකක් හදාගත්තොත් මම නිතරම කියන දෙයක් තමයි අපි යන පාර අපි දන්නවා. අපි නොදැන නෙමෙයි යන්නේ අපි දැනගෙන යන්නේ. එතකොට අපිට යම් තැනක් වැරදුනොත් අපිට නැගිටින්න ලේසි. අපි දන්නා. එතකොට අපිට එක ප්ලෑන් එකක් නෙමෙයි ඒ ප්ලෑන් එක වැරදුනොත් තව ප්ලෑන් එකක් තියාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලා ඔය කාලේ උපරිම ප්‍රයෝජන ගන්න. හරි. එහෙනම් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒවට උත්තර දෙන්නම්. ඔයාලට වෙන මොන හරි වීඩියෝ වලට රික්වෙස්ට් තියෙනවා නම් ඒවත් කියන්න මම ඒ වගේනොත් වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට මොනවාම හරි මම කියපු දෙයක් හරි එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් හරි තියෙනවා නම් අහන්න මම පුළුවන් වෙලාවට උත්තර දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.